மார்க்கெட்டுக்கு இன்னைக்கு வந்து கேனபி அபி நான் மார்க்கெட்ல இருக்கேன். நான் மார்க்கெட்ல இருக்கேன். நான் செட்ல இருக்கேன். நான் கொழும்புல இருக்கேன். கொழும்புல இருக்கேன். මම ඔයාලා ගෙදර ඉන්නේ යන්නේ කොහොමද කියන්නේ? உங்களோட வீட்ல உங்களுக்கு என்னவாகுது? நான் உங்களோட வீட்ல இருக்கேன். මම ඔයාලා ගෙදර ඉන්නේ. நான் உங்களோட வீட்ல இருக்கேன். මම අපේ ගෙදර ඉන්නේ. நான் எங்கட வீட்ல. உங்களோட எங்கட. உங்களோட எங்கட. எங்கட කියන අපේ. நான் எங்கட வீட்ல இருக்கேன். நான் உங்களோட வீட்ல இருக்கேன். මේ මල ගෙදරට අපි මොකද්ද කියන්නේ? සෙත්ත වීඩ කියලා කියනවා. සෙත්ත වීඩ. මල ගෙදරට සෙත්ත වීඩ. ඒතර මං කියන්නේ ඩු වලින් ඉවර වෙනවා නම් ඉట్లా වෙනවා ඈ. ගොඩාක් නෑ ඔය වීඩුයි අතර රෝඩුයි තමයි ඩු වලින් ඉවර වෙනවට තියෙන්නේ. අපි දෙමළ භාෂාවේ ගොඩක් නෑ. අය වෙන මුකුත් කතා කරන භාෂාව වැඩි නෑ ඩු වලින් ඉවර වෙනවා. එතකොට සෙත්ත වීට්ල මල ගෙදර ඉන්නේ. நான் செத்த வீட்ல இருக்கேன். நான் வெட்டின்ல இருக்கேன். දැන් වෙඩින් එක අපි ලිව්ව නේද? දැන් වෙඩින් මගුල් ගෙදරට අපි කියනවා කල්යාණ වීඩ. ඔන්න බලන්න කල්යාණ වීඩ කියලා කියනවා. කල්යාණ වීඩ. එතකොට කල්යාණ වීட்ல කල්යාණ වීட்ல කල්යාණ වීட்ல කල්යාණ වීட்ல මම මගුල් ගෙදර ඉන්නේ. නැත්නම් ඉතින් අපිට වෙඩින් එකේ ඉන්නේ මම කියන්න පුළුවන්. நான் ஆபீஸ்ல இருக்கேன். இப்ப கொஞ்சம் பிஸி. இப்ப කියන දැන් චුට්ටක් பிஸி. චුට්ටක් කාර්ය බහුලයි. நான் கொஞ்சம் பிஸி. நான் கொஞ்சம் பிஸி. ஆபீஸ்ல இருக்கேன். சரியான வேலை. சரியான வேலை. මාර වැඩ. ගොඩක් වැඩ. சரியான வேலை. இன்னும் சாப்பிட இல்ல. තාම කෑවෙත් නැහැ. இன்னும் சாப்பிட இல்ல. சரியான வேலை. වැඩ ගොඩයි. சரியான வேலை. இப்ப பிஸி. දැන් பிஸி මම. මම කෝල් එක ඉන්නේ. කරදර කරන්න එපා. මම කියන්නේ කෝල් එක ඉන්නේ. කෝල් කියන එකට ල දැම්මා. කෝල්ல இருக்கேன். කෝල්ல இருக்கேன். කෝල්ல இருக்கேன். කෝල් එක ඉන්නේ. කෝල්ல இருக்கேன். මම කැන්ටින් එකේ ඉන්නේ. මම ඉස්කෝලේ කැන්ටින් එකේ ඉන්නේ. நான் ஸ்கூல்ல கேண்டீன்ல இருக்கேன். நான் ஸ்கூல்ல கேண்டீன்ல இருக்கேன். කැන්ටින් එකේ ඉන්නවනම් කැන්ටින්ல இருக்கேன். நான் කැන්ටින්ல இருக்கேன். මම කැන්ටිමේ ඉන්නේ. මම ට්‍රේන් කෝච්චියේ ඉන්නේ. කියන්නකො කොහොමද කියන්නේ? මම කෝච්චියේ ඉන්නේ. நான் ට්‍රේන් කියන එක ලව දැම්මා. நான் ට්‍රේන්ல இருக்கேன். හැබැයි දෙමළෙන් පුගහිරදම් කියලා තමයි කියන්නේ කෝච්චියට. කවදාවත් ඒකට පුගහිරදම් කියලා කියන්නේ නැහැ. හරිද? හිතන්න අපි රූපවාහිනිය කියලා කිව්වට රූපවාහිනිය ඔන් කරන්න කියලා කියන්නේ ටීවී කියලා ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන ඒ වගේ තමයි ට්‍රේන් කියලාම තමයි පාවිච්චි කරන්නේ. හරි. හොංගඩ වෙන්න කියන දෙවෙනි ලියලා පෙන්නන්න. හරි මම ලියලා පෙන්නන්න. ඕ ට්‍රේන් එක පේනවද? මම මෙතන ලියනවා. හොංගඩ ඔයාගේ එංගඩ අපේ එන්ඩ මාගේ අවංගඩ එයාලගේ අවංගඩ ෆෝන් එයාලගේ ෆෝන් එක අවංගඩ එයාලගේ පුතා අපිට මොකද? අවංගඩ මගන්. පුතාට මොකද කියන්නේ? මගන්. අවංගඩ මගන්. අවංගඩ බෑග්. එයාලගේ මේ එයාගේ කියලා ගන්න පුළුවන් ඈ. එයාලගේ සහ එයාගේ සල්ලි. අවංගඩ පණම්. අවංගඩ කාසு. அவங்களோட வீடு எයාලගේ வீட்ல ගෙදර කරන්ට් එක නැහැ. வீட்ல කරන්ට් இல்ல. வீட்ல வெள்ளம். ගෙදර ගම් වතුර. වෙල්ලම් එක මම ලියලා පෙන්නන්නම් නේ. මේක ඉඩ නැහැ ලියන්න. வீட்ல வெள்ளம்.
එක මම ලියලා පෙන්නන්නங்க මේක ඉඳ නැහැ ලියන්න. வீட்ல வெள்ளம். වෙල්ලේ ලියනවා. වෙල්ලම් කියන්නේ ගම් වතුර. වෙල්ලම්. වෙල්ලම්. வீட்ல வெள்ளம். ගෙදර ගම් වතුර. வீட்ல வெள்ளம். எங்கட ஊர்ல வெள்ளம். අපේ ගමේ ගම් වතුර. எங்கட ஊர்ல வெள்ளம். කයිල ෆෝන් අතේ ෆෝන් එක අනේ පොඩක් ඉන්නකෝ. කයිල කියන අතේ. කයිල ෆෝන් මම මේ ටික මකන්නම් ඈ. මට තව අල්පයක් කියන්න පුළුවන්. කයිල ෆෝන්. අතේ මේ ෆෝන් එක. කයිල බබා. අතේ පොඩි එකා බබා කියලා කියන්න පුළුවන්. කුලන්දේ කියලා කියන පාපා කියලා කියන්න පුළුවන්. පාපා. අතේ සල්ලි නෑ. කොහොමද කියන්නේ? කයිල කාසිල්ල. කයිල කාස ඉල්ල. අතේ සල්ලි නෑ. කයිල කාසිල්ල. ෆෝන්ල ඩේටා ඉල්ල. ෆෝන් එකේ ඩේටා නැහැ. ෆෝන්ල ඩේටා ඉල්ල. ඔළුවේ මොලේ නැහැ. තලයිල මූල ඉල්ල. ඔළුවේ මොලේ නැහැ. ෆෝන්ල ඩේටා ඉල්ල. வீட்ல யாரும் இல்ல. வீட்ல யாரும் இல்ல. ගෙදර කවුරුත් නැහැ. வீட்ல யாரும் இல்ல. வீட்ல யாரும் இல்ல. ගෙදර කවුරුත් නැහැ. ටවුන්ලේ யாரும் இல்ல. ටවුන් එකේ කවුරුත් නැහැ. මේ ටික ලිව්වට පස්සේ මම අලුත් වාක්‍ය ටික ලියන්නම් ඈ. எழுத முடிஞ்சா சொல்லுங்க. බැංකුල පණම ඉල්ල. බැංකුවේ සල්ලි නැහැ. කාඩ්ල ATM කාඩ්ල කාසි ඉල්ල. ATM කාඩ් එකේ සල්ලි නැහැ. ATM කාඩ්ල කාසි ඉල්ල. කාර් එකේ යතුරු නැහැ. කාර් එකේ යතුරු නැහැ. අපි කොහොමද කියන්නේ කාර් එකේ යතුරු නැහැ. මම මේ ටික ඉංග්‍රීසි මකනවා. කාර් එකේ යතුරු නැහැ. කාර්ල සාවි ඉල්ල. කාර්ල සාවි ඉල්ල. කාර් එකේ යතුරු නැහැ. ගෙදර බත් නැහැ. வீட்ல සෝරු ඉල්ල. කාල් වලට කියනවා අරිසි කියලා අපි ඈ. අරිසි. வீட்ல අරිසි ඉල්ල. ගෙදර හාල් නැහැ. வீட்ல අරිසි ඉල්ල. අරිසි හාල් නැහැ. හාල්. කාසු කියන්නේ සල්ලි. කාසු. කාසි රුක්කා සල්ලි තියනවද? කාසු ඉල්ල. කාර්ල සාවි ඉල්ල. வீட்ல අරිසි ඉල්ල. තලයිල මූල ඉල්ල. ඔළුවේ මොලේ නැහැ. තලයිල මූල ඉල්ල.